හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අපිත් හොඳින් ඉන්නවා. ඉතින් අද අපි ඔයාලට පෙන්නන්න යන්නේ ලංකාවෙන් අපිට එවපු පාර්සලයක්. ලොකු දෙයක් නෙමෙයි. අයියගේ යාළුවෙක් ලංකාවේ ඉඳන් එනකොට අම්මලා එවලා තියෙනවා. යාළුවට අපිට අවශ්‍ය කරනම දේවල් ටික අපේ මෙහි තියෙනවා ගන්න. ඒ වුණාට අපිට ලංකාවෙන් එවද්දී ආසයිනේ. ඒ හින්දා බලමු අපි මොනවද අපිට එවලා තියෙන්නේ කියලා. අපිට මෙහෙන් ගන්න පොඩ්ඩක් අමාරු. ඒ ලංකාවේ තියෙන ඒවා ටිකක් අපි ගෙන්න ගත්තා. අපිට හුරු වෙලා තියෙන්නේ ඉතින් ලංකාවේ ඒවානේ. ඒක නිසා අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මුලින්ම එවලා තියෙනවා සමුපෝස. සමුපෝස කියන්නේ අයියගේ ආසම කෑමක්. එහෙන් එනකොට අනිවාර්යෙන් එයා සමුපෝස කාට හරි කියලා ගෙන්න ගන්නවා. ඊට පස්සේ කරවල ටිකක් එවලා තියෙනවා. ඔන්න මං ආසම දේ තියෙනවා මුරුක්කු. මිරිස් මුරුක්කු මෙහෙ මිරිස් සැරට නැහැනේ. ඊට පස්සේ සමහන් ගෙනල්ලා තියෙනවා. සමහනුයි එක්සෙල් එකකුයි ගෙන්න ගත්තා. අසමෝදගම් එකක් ගෙන ගත්තා. මම ලංකාවේ ඉඳන් එනකොට ගෙනාපු අසමෝදගම් ටික ඉවර වෙලා. අසමෝදගම් සෑහෙන්න මෙහෙ පෙවෙනවා ඉතින්. ඒ වගේම ගෙන්න ගත්තා මේ මොනවාද දුම්ගල්ලන පැකට් අර මේ තම්බල බොන්නේ. ඒවා ටිකක් ගෙන්න ගත්තා. තව කොත්තමල්ලි මේ තියෙන කොත්තමල්ලි කුඩු අම්මා කරලා එවලා තියෙනවා කොත්තමල්ලි ටික. ඒ ටික තමයි ඉතින් අපිට මේ පාර වල තියෙන්නේ. විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ ටික ඉතින් අවශ්‍යම නිසා අරයට කියලා ගෙන්න ගත්තා. ඊට පස්සේ අපිට ඇවිල්ලා තිබුණා එදාම තෙමු එකෙන් පාර්සල් දෙක. අපි ඒවත් මොනවද එවලා තියෙන්නේ කියලා බලමු. මේක නම් මම චුට්ටක් කඩලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. මේකෙන් මම YouTube එකට මයික් දෙකක් ගත්තා. මොකද මේ වීඩියෝ කරන්න මයික් එකකින් නෙමෙයි මම නිකම්ම වීඩියෝ කරලා තිබුණේ. ඒ හින්දා මම මයික් එකක් ගත්තා. මේ විදිහට තමයි ඉතින් මයික් එක තිබ්බේ. ඒක ටිකක් හොඳයි. තෙමු එකෙන් තමයි ගත්තේ. හොඳයි ඉතින් නරකකුත් නැහැ. ඉතින් පාවිච්චි කරනවා. ඔයාලට කොහොමද ඉතින් සවුන්ඩ් එක ඔයාලා තමයි කියන්න ඕනේ. මයික් එක තියෙද්දිද හොඳ නැතුවමද හොඳ කියලා. මේ විදිහට තමයි මයික් එක පැක් කරලා තිබුණේ. මයික් දෙකක් තිබුණා. අර ගන්න ඇඟට මේවා කරගන්න කැලි දෙක තිබුණා. ඒවා තමයි තිබුණ charge කරගන්න එකයි. ඊට පස්සේ ඇවිල්ලා තිබුණා ඇඳුම් පාර්සල් ඇඳුම් වාගයක් දාලා තිබුණා මම තෙමු එකේ. ඒ ටිකත් ඇවිල්ලා තිබුණා. අපි බලමුද මොනවද ඒකේ තියෙන ඇඳුම් කියලා. මේකේ නිකන් අපි ගෙදරට අඳින ඇඳුම් වාගයක් තමයි දාලා තිබුණේ. ඒකේ ඉතින් තෙමු එකෙන් මම ගොඩක් පාර්සල් සාමාන්‍යයෙන් ඇඳුම් දානවා. දැනට නම් මට එහෙම මොකුත් මේ වරදක් කියන ඇඳුම් ඇවිල්ලා තිබුණේ නැහැ. දැනට දාලා තිබුණ ඔක්කොම ඇඳුම් ටික ඇත්තටම හොඳයි. ක්වොලිටියට ඇඳුම් තිබුණා. වරදක් කියන්න තිබුණේ මේ තියෙන්නේ කලිසම් ගෙදරට අඳින්න කලිසම් මම කලිසම් දෙකක් දැම්මා. කලිසම් දෙකක් නෙමෙයි කලිසම් හතරක් තියෙනවා උතන. දෙක තියෙනවා. ඊට පස්සේ දෙනිමකුයි තව කලිසම් වර්ගයක් දැම්මා. ඒවා තමයි ඉතින් මේවා ඇත්තටම ක්වොලිටියට තියෙනවා. එහෙම නරකක් කියන්නත් නෑ. මේ විදිහට තමයි ඉතින් ඇඳුම් ටික ඇවිල්ලා තිබුණේ. සාමාන්‍ය ගමනකට ඉතින් අඳින්නත් හොඳයි. සාමාන්‍ය නෙමෙයි සාමාන්‍ය හොඳටම තිබුණා ඇත්තටම කලිසම් ටික එහෙම හොඳයි. මේක මම ගත්තා ලා රෝස පාටක් වගේ නිකන් පාට නම් හොයන්න අමාරු මේකේ. ලා රෝස පාට වගේ එකක්. ඒකත් ඉතින් හොඳයි. මම ක්ලාස් එකේ අඳිනවා දැන්. ඊට පස්සේ ගත්තා අයියට මේ ෂෝටක් නිකන් ස්පෝර්ට් කරන්න වගේ ෂෝටක් ගත්තා. ඒකත් හොඳයි. ඒකෙත් ක්වොලිටිය හොඳටම තියෙනවා. යටින් වල ෆෝන් දාන්න එහෙම ඒවත් තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකත් ටෙමු එකෙන් තමයි ගත්තේ. ටෙමු එක ඉතින් වරදක් කියන්න නෑ. ටෙමු එකේ පාර්සල් ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඩෙනිමක් ගත්තා. ඒක නම් අර යටින් කකුල ටිකක් ගොඩක් ලොකුවට තියෙන්නේ. ඒකත් හොඳයි. ඊට පස්සේ ඒකෙන් පස්සේ ගත්තා කොළපාට තව ටිකක් ඒව නම් ගෙදරට අඳින්න වගේ ගත්තේ. හැබැයි ඉතින් ගෙදරට අඳින්න කියලා ගත්තා වුණාට ඉතින් හොඳට තියෙනවා. ඉතින් හයියටත් තියෙනවා. නරකකුත් නැහැ. හොඳයි. ඉතින් මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ මේක නම් මේකත් කලිසම. ඒකත් හොඳයි. නිකන් අර කකුල ලොකුවට තියෙන ඒකත් හොඳයි. මේකත් හොඳට තියෙනවා. ඊට පස්සේ ගත්තේ ස්පෝර්ට් ලෙගින් වගේ දෙක. මේක තියෙන්නේ ලෙගින්. මම ෆොටෝස් දාන්නම්කෝ බලන්න කොහොමද තියෙන්නේ කියලා. ක්වොලිටිය ඉතින් හොඳයි. ඇත්තටම ක්වොලිටිය හොඳයි.
ඔය ටික තමයි ඉතින් ගත්තේ. ඇඳුම් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් අයියට එකයි අනිත් ඒවා ඔක්කොම මට තමයි ගත්තේ. ඒතර යා බැන ඉන්නවා මට ඇඳුම් ගන්න නැහැ කියලා. ඉතින් ওই විදිහට තමයි ඉතින් ඇඳුම් ටික ගත්තේ. මේකේ ෆොටෝස් මම ටෙමු එකෙන් ඕඩර් කරපු ෆොටෝස් ටික දාන්න. මේ විදිහට තමයි ඒක ගත්තේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්කලා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.